ධනුෂ්ක ගුණතිලක කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි අති දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් 2023 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු T20 World Cup එක අතරතුර ඔහුට එල්ල වුණ ස්ත්‍රී දූෂණ නඩුවෙන් පසුව ඔහු නැවත ජාත්‍යන්තර පිටියේ දකින්න ලැබුණේ නැහැ. එහිදී ඔහුට චෝදනා 4ක් යටතේ නඩු පෙවරුණා. පසුව ඉන් චෝදනා 3ක් ඉවත් කරගත් අතර ලිංගික ක්‍රියාව අතරතුර අනවසරයෙන් උපත් පාලන කොපුව ඉවත් කිරීමේ චෝදනාව යටතේ නඩුව පවත්වාගෙන ගියා. නමුත් එම චෝදනාවට ඔහු වරදකරු නොවන බව අධිකරණයේදී තීරණය වූ අතර චෝදනා කළ කාන්තාවගේ සාක්ෂිය විශ්වසනීය බව සම්බන්ධයෙන් සැකයක් ඇති බවටත් විනිසුරුවරිය තීරණය කළා. ඒ අනුව ධනුෂ්ක එම නඩුකරෙන් පූර්ණ නිදහස ලැබුවා. නඩුව විභාගවල අතරතුර ධනුෂ්ක සිය පෙම්වතිය ලෙස හඳුන්වමින් විදේශ කාන්තාවක් සමග නඩු කටයුත්තට සහභාගී වුණා. ඔහු නිදහස් වීමෙන් පසුව එම විදේශීය පෙම්වතිය සමග විවාහ දිවියට පත් වුණා. මේ වන විට ධනුෂ්ක සහ ඔහුගේ බිරිඳ දෙමාපිය වරම් ලැබීමට සූදානමින් සිටින බවට වාර්තා වනවා. පසුගියදා සුප්‍රසිද්ධ ක්‍රිකට් කළමනාකරුවෙකුගේ විවාහ උත්සවයක් පැවති අතර ධනුෂ්ක සිය බිරිඳ සමග ඊට සහභාගී වුණා. එහිදී එම පුවත තහවුරු වුණා. ඉතින් මේ වගේ ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.